දැන් මෙහෙමයි පෘථුවිය අංශක 23මාරක් මෙහෙම දකුණට ඇලවිලා පිහිටනවා. මේ පෘථුවිය අංශක 23මාරක් දකුණට ඇලව පිහිටීම අපි හඳුන්වන්නේ පෘථුවිය ආනතිය කියලා. ඊළඟට ඔබ දන්නවා පෘථුවිය මේ තමන්ගේ අක්ෂය වටා කරකැවෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ තමා වටා කරකැවෙනවා කියලා කියන්නේ. දැන් මේ පෘථුවිය තමා වටා කරකැවෙනවට ඒ කියන්නේ තමන්ගේ අක්ෂය වටා කරකැවෙනවට අපි කියනවා පෘථුවිය භ්‍රමණය කියලා. ඒ වගේම තමයි පෘථුවිය මේ ස්වකීය අක්ෂය වටා කරකැවෙමින් ඒ කියන්නේ භ්‍රමණය වෙමින් ඉලිප්සාකාර හැඩැති කක්ෂයක සූර්යයා වටා ගමන් කරනවා. දැන් මේ ඉලිප්සාකාර හැඩැති කක්ෂයක සූර්යයා වටා ගමන් කිරීම අපි හඳුන්වන්නේ පෘථුවියේ පරිභ්‍රමණය කියලා. පරිභ්‍රමණය කියලා. දැන් මෙතනදී මෙන්න මේ පෘථුවියේ අංශක 23මාරක ආනතිය සහ මේ ඉලිප්සාකාර වූ කක්ෂගත ගමන එහෙම නැත්නම් ඉලිප්සාකාර කක්ෂයක සිදු කරන සූර්යයා වටා සිදු කරන ගමන නිසා සූර්යයා මුදුන්වන පෘථිවි අක්ෂාංශයේ කාලීනව වෙනස් වෙනවා. දැන් බලන්නකෝ. දැන් ජූනි ජූලි මාස වගේ වෙනකොට, මැයි ජූනි ජූලි වෙනකොට සූර්යයා උතුරු අක්ෂාංශ අංශක 23මාර ඒ කියන්නේ කරකටක නිවර්තනය වට කලාපයට මුදුන් වෙනවා. දෙසැම්බර් මාස වෙනකොට සූර්යයා දකුණු අක්ෂාංශ අංශක 23මාර ඒ කියන්නේ මකර නිවර්තනය වට කලාපයට මුදුන් වෙනවා. ඒ වගේම මාර්තු මාසේ සැප්තැම්බර් මාසේ වෙනකොට සූර්යයා සමකයට මුදුන් වෙනවා. ඒ කියන්නේ මේ දවස්වල සූර්යයා එතකොට මුදුන් වෙලා තියෙන්නේ කොහටද? සමකයට. මාර්තු මාසේ 21 වෙනිදා සමකයට මුදුන් වෙනවා. දැන් සූර්යයා සමකයට මුදුන් වීමත් එක්ක සමකය අවට කලාපයේ හරි උෂ්ණත්වය වැඩි වෙනවා. මොකද හේතුව සූර්ය විකිරණ ලම්බකෝ පතිත වෙනකොට මේ සමකය අවට කලාපයේ සූර්ය තාපනය වැඩි. ඒ නිසා උෂ්ණත්වය වැඩි. ඉතින් මේ දවස්වල මේ අපිට මේ අධික උෂ්ණත්වයක් දැනෙන්න ප්‍රධානම හේතුව තමයි ඔන්න ඒ සූර්යයා සමකයට මුදුන් වීම. මොකද අපි සමකාසන රටක් නේ. ඒ නිසා අපිට කදින් උෂ්ණත්වය දැනෙනවා. මේ මාර්තු මාසෙම. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ 14 15 16 වෙනකොට සූර්යයා ලංකාවට උඩින් මුදුන් වෙනවා. ඒ නිසා මේ උෂ්ණත්වය තවත් වැඩි වෙනවා. දැන් ඒක මේ සාමාන්‍ය සංසිද්ධියක්. ඕක වාර්ෂිකව සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක්. ඕක 아무තු දෙයක් නෙමෙයි. හැම අවුරුද්දකම මේක සිද්ධ වෙනවා. හැබැයි දැන් මේ ගොඩක් අය කියනවා දැන් මේ අවුරුද්දේ උෂ්ණත්වය ටිකක් වැඩි කියලා කියනවා. ඇයි එහෙම වෙන්න හේතුව? මේ අවුරුද්දේ උෂ්ණත්වය වැඩි වෙන්න හේතුව තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා එල්නිනෝ සංසිද්ධිය. අර නැගෙනහිර පැසිෆික් සාගරයේ ඉක්වදෝරය, පේරු, චිලි මේ අවට කලාපය තුල ක්‍රියාත්මක වෙනවා එල්නිනෝ එකක්. මේ එල්නිනෝ එකත් එක්ක අපේ මේ සුළං සංසරණ රටාව වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක අපිට වැස්ස අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 6ක් 7කට සාමාන්‍යයෙන් අවුරුදු 7කට විතර සැරයක් මේ එල්නිනෝ මේ සංසිද්ධිය ඇති වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ එල්නිනෝ එකත් එක්ක අපිට වැස්ස අඩු වෙලා. වැස්ස අඩු නිසා අපිට රස්නේ දැනෙනවා වැඩි මේ සැරේ. සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් කියලා කියන අන්තර් මෝසම් කාලේ හවසට වහිනවා. සංවහන වැස්ස. දැන් මේ දවස්වල ප්‍රමාණවත් විදියට සංවහන වැස්ස ලැබෙන්නේ නැහැ. සංවහන වැස්ස අර දෛනික චක්‍රයක් හැටියට අකණ්ඩව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට උෂ්ණත්වය ටිකක් තදින් මේ අවුරුද්දේ දැනෙනවා. එහෙම නැතුව මේ සාමාන්‍ය මේ මාර්තු අප්‍රේල් වල මේ උෂ්ණත්වයේ වැඩිවීම සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය සිද්ධ වෙන කාරණයක්. අර මම කලින් කිව්ව විදිහට. මේ අවුරුද්දේ අර සංවහන වැසි හරියට ක්‍රියාත්මක නොවීම අර එල්නිනෝ ඉෆෙක්ට් එකත් එක්ක සංවහනයේ හරියට ක්‍රියාත්මක නොවීම නිසා තමයි අපිට මේ වැස්ස මේ උෂ්ණත්වය ටිකක් කදින් දැනෙන්න පටන් ගන්න. ඒකයි වෙලා තියෙන්නේ.